ඔන්න පුතේ අපි අද බලමු ලස්සන කතන්දරයක්. මේකේ නම මොකද්ද පුතේ මේකේ නම? මේ මොකද්ද මේ අකුර? ම. එතකොට මේ ල එකට හල් කිරීම ආපුවාම ල වෙනවා. ඊට පස්සේ මේ තියෙන අකුර මොකද්ද? ක. මේ උඩ තියෙන ඊ අන්න හරි. ස්පිඩ්ල දාපුවාම ක ඊ කී. එතකොට මල් කී. අන්න හරි. ඔන්න පුතේ මේ කතාව ලියලා තියෙන්නේ. ඒ වගේම චිත්‍ර ඇඳලා තියෙන්නේ තිලක්සිරි ජයරත්න කියලා මාමා කෙනෙක්. අපි බලමුකෝ මේ කතාවේ කොහොමද මොනවද තියෙන්නේ කියලා. පළවෙනියටම අපිට තියෙනවා ඔන්න අපි පටන් ගමු කතන්දරේ. මේ අකුර මොකද්ද? ම. එතකොට මේ අකුර ල එකට හල් කිරීම ආවම මේ අකුර ක ඊ කී. එතකොට මේ වචනේ මොකද්ද? මල්කී. අන්න හරි. මල්කී. දැන් මේ අකුර මොකද්ද? ප. එතකොට මේ ඇලපිල්ල ආපුවම කොහොමද කියන්නේ පුතේ? ඇලපිල්ලට අපි කොහොමද කියන්නේ? ආ. එතකොට පා. ප ආ පා. මේ මොකද්ද මේ අකුර? එතකොට ඒ අකුරු දෙක කොහොමද කියන්නේ? පාස. මේ අකුර? පාසල්. මේ ලයන්නට හල් කිරීම ඇවිල්ලා වෙලා. එතකොට පාසල්. මල්කි පාසල්. හරි. මේ අකුර මොකද්ද? යා. මේ අකුර මේ අකුර මොකද්ද? න. මේ හල් කිරීම ආපුවාම වෙනවා. එතකොට මේ අකුරු දෙක කොහොමද කියන්නේ? යන්. මේ අකුර මොකද්ද? මේ අකුර න. එතකොට න අකුරට මේ කොම්බුවයි හල් කිරීමයි ආපුහම ඒ. කොම්බුවයි හල් කිරීමයි ඒ. න ඒ. දැන් මේ වචනේ මොකද්ද? යන්නේ. මල්කි පාසල් යන්නේ. මේ ඊළඟට මොකද්ද තියෙන්නේ? හා. එතකොට මේ රී. අන්න හරි. ර අකුරට ස්පිල්ල දාපුවාම රී. එතකොට මේ අකුරු දෙක මොකද්ද? හරි. එතකොට මොකද්ද මේ? හරිම. මේ අකුර ආ. අයන්නයි ආ එකතු වුනහම ආ. මේ අකුර ස. ස අකුරට මේ විදිහට ඇලපිල්ල ආපුවාම සා. එතකොට මේ අකුරු දෙක මොකද්ද? ආසා. මේ මොකද්ද මේ අකුර මොකද්ද? ව අකුරට මෙන්න මේ විදිහට කොම්බුව ආපුවාම වේ. කොම්බුවෙන් අපි කියන්නේ ඒනේ. එතකොට වේ. එතකොට මේ අකුරු තුන මොකද්ද? නෑ පුතේ. ආසාවේ. අන්න හරි. මේ අකුර එතකොට මොකද්ද මේ වචනේ? ආසාවෙන්. එතකොට මෙහිමයි. මල්කි පාසල් යන්නේ හරිම ආසාවෙන්. කියන්න. හරි. ඔන්න මල්කි හරිම ආසාවෙන් පාසල් යනකොට මොකද වෙන්නේ කියලා බලමුකෝ අපි. මේ අකුර මොකද්ද? ඒ. මේ අකුර මොකද්ද? ද. හරි. ද අකුරට ඇලපිල්ල ආපුවාම ඇලපිල්ල කොහොමද අපි කියන්නේ? ද ආ. එතකොට මේ වචනේ එදා
හරි. එතකොට මේ අකුර මොකද්ද? මේ ඇලපිල්ල ආපුවම ඇලපිල්ලට කියන්නේ ආනේ. ප ආ. එතකොට මේ අකුර මොකද්ද? ස. එතකොට මේ අකුරු දෙක කොහොමද කියන්නේ? පාස. හරි. මේ කොම්බුවයි හල් කිරීමයි අපි කොහොමද කියන්නේ? ඒ. එතකොට මේ අකුර මොකද්ද? ල. එතකොට ල ඒ මේ වචනේ මොකද්ද? පාසලේ. එදා පාසලේ. හරි. දැන් මේ අකුර මොකද්ද පුතේ? හ. එතකොට මේ කොම්බුවයි ඇලපිල්ලයි දෙක එකට ආපුවම අපි කොහොමද කියන්නේ? ඕ. එතකොට හ ඕ හෝ. මේ අකුර මොකද්ද? අපි ඒක කියන්නේ ද. අපි හඳ කියන්නේ ආන්න ඒ වගේ. හොඳ. මේ මොකද්ද? මේ අකුර? මොකද්ද වචනේ? හොඳම. එදා පාසලේ හොඳම. මේ අකුර මොකද්ද? ල. ලා. මේ අකුර? ම. මේ ය. මේ ඇලපිල්ල ආපුවම කොහොමද ඒක කියන්නේ අපි? යා. ය ආ යා. ට. එතකොට මේ වචනේ මොකද්ද? ළමයට. ළමයට නෙමෙයි පුතේ මේ. මෙතන මේ ඇලපිල්ලකුත් තියෙනවනේ. යාට. ළමයාට. එදා පාසලේ හොඳම ළමයාට. මේ අකුර මොකද්ද? ත. මේ මොකද්ද? ඈ. දීර්ඝ ඇදය. දීර්ඝ ඇදය ආපුවාම ත ඈ තෑ. මේ මොකද්ද මේ අකුර? හ නෙමෙයි පුතේ මේක ග. මේකට ඉස්පිල්ල ආපුවාම ග ඊ. ගී. එතකොට මේ වචනේ මොකද්ද? තෑගි. එදා පාසලේ හොඳම ළමයාට තෑගි. මේ කොම්බුව තියෙනවනේ. මේ අකුර මොකද්ද? ද. කොම්බුව අපි කොහොමද කියන්නේ? ද ඒ දේ. මේ අකුර මොකද්ද? එන් නෙමෙයිනේ මේක න. එතකොට මේ වචනේ දෙන් නෙමෙයි පුතේ දෙන. තෑගි දෙන. මේ අකුර මොකද්ද? ද. මේ මොකද්ද වචනේ? දෙවස නෙමෙයිනේ. ද අපි දා කියලා කියනවනේ අපි. එතකොට දවස. අන්න හරි. එතකොට මල්කී පාසල් යන්නේ හරිම ආසාවෙන්. එදා පාසලේ හොඳම ළමයාට තෑගි දෙන දවස. එයා සතුටින් ඉස්කෝලේ යන්නේ. එයාලගේ පාසලේ අද හොඳම ළමයා තෝරනවනේ. තෝරලා තෑගි දෙනවලු. ඔන්න බලමුකෝ ඉතින් යනකොට මොකද වෙන්නේ කියලා. හරි. මේ මොකද්ද මේ අකුර? ද. මේ කොම්බුව අපි කොහොමද කියන්නේ? ද ඒ මේ අකුර මොකද්ද පුතේ? ව අකුරට මේ ඇදය කොහොමද අපි කියන්නේ? ඇදය ඈ. එතකොට ව ඈ මේ අකුරු දෙක එතකොට කොහොමද කියන්නේ? දෙවෑ මේ එතකොට කොහොමද කියන්නේ වචනේ? දෙවැට. මේ මොකද්ද මේ අකුර? ද. එතකොට ද අකුරට ඉස්පිල්ල ආපුවම කොහොමද? ඉස්පිල්ල අපි කොහොමද කියන්නේ? එතකොට ද ඊ දී. හරි. එතකොට ආයෙත් මේ කොම්බුවයි හල් කිරීමයි දෙකම එනවා. එතකොට ඒ දෙක එකට ආපුවම අපි කියන්නේ ඒ. අන්න හරි. මේ අකුර මොකද්ද? ග ඒ මේ වචනේ මොකද්ද? දිගේ.
දෙවැට දිගේ දෙවැට දිගේ මේ අකුර ය. අපි යා කියමුකෝ. මේ න මේ අකුර මොකක්ද? කෝ. මේ අකුර ක. මේ කොම්බුවයි ඇලපිල්ලයි එකට ආපුවාම අපි කොහොමද කියන්නේ? ඕ. ඕ. එතකොට ක ඕ ක ඕ මේ අකුර ට. එතකොට මේ වචනේ මොකක්ද? කොට යනකොට. දෙවැට දිගේ යනකොට මේ අකුර මොකක්ද? ම. එතකොට මේ අකුර මේ අකුර මොකක්ද? ල. එතකොට ල අකුරට හල් කිරීම ආපුහම මල් මේ මල්කී. ක කී මල්කී. දෙවැට දිගේ යනකොට මල්කී මේ අකුර ද. මේ ඇද ආපුහම ද. ද ඇද. මේ අකුර මොකක්ද? ක. ක අකුරට මෙන්න මේ විදියට හල් කිරීම ආපුහම එක්. එතකොට මේ අකුරු දෙක කොහොමද කියන්නේ? දැක්. මේ අකුර මොකක්ද? ක. මේ විදිහට ඇලපිල්ල ආපුහම කා. ක ආ මොකක්ද මේ වචනේ? දැක්කා. දෙවැට දිගේ යනකොට මල්කි දැක්කා. මොනවද දැක්කේ කියලා අපි බලමුකෝ. මේ අකුර මොකක්ද? හ. මේ ඇලපිල්ල ආපුවම හ ආ හා. මේ අකුර මොකක්ද? ප. එතකොට ප අකුරට ඇදය කොහොමද අපි කියන්නේ? ඇදය ඇ. එතකොට ප ඇ පෑ. මේ අකුර මොකක්ද? මේ තියෙන අන්න හරියට. එතකොට ට අකුරට මෙන්න මේ විදිහට ඉස්පිල්ල ආපුවම ටී. අන්න හරි. ඉස්පිල්ල අපි ඊනේ කියන්නේ. ට ඊ ටී. එතකොට මේ අකුරු දෙක කියන්න බලන්න. මේ අකුර මොකක්ද? ප ඈ පැටි. හරි. හා පැටි. මේ කොම්බුවයි ය යන්නයි කොහොමද කියන්නේ? යේ. ය ඒ යේ. එතකොට මේ මොකක්ද මේ අකුර? එක්. කන්නට ඇවිල්ලා තියෙනවා හල් කිරීමක්. එතකොට එක්. එතකොට මේ වචනේ මොකක්ද? මේ හා තියෙන වෙනමනේ. මේ වචනේ පැටියෙක්. හා පැටියෙක්. දෙවැට දිගේ යනකොට මල්කි දැක්කා හා පැටියෙක්. මේ ව. මේ මොකද්ද මේ අකුර? ත. එතකොට මේ මොකද්ද මේ තියෙන්නේ? පුතේ ඌ. අන්න හරි. පාපිල්ල නේද? පාපිල්ල. මේ තයනට එම මේ විදිහටනේ පාපිල්ල දාන්නේ. එතකොට ත ඌ තු. එතකොට මේ අකුර දෙක කොහොමද? වතු. මේ අකුර මේ කොහොමද කියන්නේ වචනේ? වතුරට. මේ අකුර මොකද්ද? ව. ව අකුරට ඇද ආපුවාම ව ඈ ට ඊ ටී. එතකොට මේ අකුර ල. ඇලපිල්ල ආපුවාම ල ආ ලා. එතකොට මේ වචනේ මොකද්ද? ව ඈ ට ඊ ල ආ වැටිලා. හා පැටියෙක් වතුරට වැටිලා. මේ මොකද්ද මේ අකුර? හරි. මේ මොකද්ද මේ අකුර? හරි.
න අකුරට මේ විදිහට හල් කිරීම ආපුවම න් ඉන් 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 මේ අකුර න මේ අකුර ව ව ඇලපිල්ල ආපුවම ආ ව ආ වා එතකොට මොකද්ද මේ වචනේ ඉන්නවා ඉන්නවා දෙවැට දිගේ යනකොට මල්කි දැක්කා හා පැටියෙක් වතුරට වැටිලා ඉන්නවා අනේ යා ඉස්කෝලේ යන ගමන් දැන් හිටියේ පාසල් යන ගමන් එයා යනකොට දෙවැට දිගේ යනකොට දැක්කා හා පැටියෙක් මොකක් වෙලාද වතුරට වැටිලා වතුරට වැටිලා ඉන්නවා පව් නේද ඔව් හරි දැන් බලමුකෝ මල්කි මොකද කරේ කියලා ඊට පස්සේ දැන් මේ අකුර මොකද්ද මා මා මේ අල් මා මේ අකුර මොකද්ද කී කී ක ඊ කී එතකොට මල්කී මල්කී මේ මොකද්ද මේ අකුර හා හා හ ආ හා හා මේ පෑ පෑ ප ඈ පෑ හරි මේ ට ඊ ටී මේ ය ආ යා ව ව පැටියව පැටියාව මල්කි හා පැටියාව මල්කි හා පැටියාව මේ මේතනත් පුතේ මේ ඇවිල්ලා තියෙන්නේ හල් කිරීමක් කොම්බුවයි හල් කිරීමයි එතකොට කොම්බුවයි හල් කිරීමයි ආපම කොහොමද කියන්නේ ඒ මේ අකුර මොකක්ද එතකොට බ බ ඒ බේ බේ මේ අකුර ර ර ආ රා රා බේරා හරි මේ ගා හ්ම්, උත් හ්ම්, තා මොකක්ද ඒ වචනේ බේරගත්තා නෑ බේරගත්තා වෙන්න බෑනේ පුතේ මේ ර අකුර ගාවට අපිට ඇවිල්ලා තියෙනවා ඇලපිල්ලක් එතකොට ඒ අකුර කොහොමද කියන්නේ බේරාගත්තා බේරාගත්තා ඇදලා කියන්න ඕන රයන්න බේරාගත්තා මල්කි හා පැටියාව බේරාගත්තා බේරාගත්තා හරි දැන් මේ මොකක්ද මේ මෙතනත් කොම්බුවයි අපිට ඇවිල්ලා තියෙනවා හල් කිරීමයි ල අකුරට එතකොට ඒ දෙක එකතු වුනහම ලා ලේ ලේ අන්න හරි කොම්බුවයි හල් කිරීමයි එකට ආපුවාම ඒ ල ඒ ලේ ලේ හරි මේ මොකද්ද මේ අකුර මේ අකුර න මේකට හල් කිරීම ආපුවම ලේන් ලෙන් මේ මොකද්ද මේ අකුර විතරක් ස ස හරි ස අකුරට පාපිල්ල ආපුවාම පාපිල්ල අපි කොහොමද කියන්නේ උ පාපිල්ලට අපි කියන්නේ ඌනේ ස ඌ සු සු ලේන්සු ලෙන්සු හරි මේ මොකද්ද මේ තියෙන්නේ ඒ ඒ කොම්බුවනේ කොම්බුව ඒ කියලා තමයි අපි කියන්නේ එතකොට මේ අකුර මොකද්ද ව ව ඒ වේ වේ ලේන්සුවේ මේ අකුර න එකට අපි හල් කිරීම දාලා තියෙනවා එතකොට මොකද්ද වචනේ ලෙන්සුවෙන් ලේන්සුවෙන් මේ අකුර ව මේ අකුර ත ත එතකොට ත අකුරට පාපිල්ල ඇවිල්ලා තියෙනවා ත අකුරට පාපිල්ල දාන්නේ මෙහෙමනේ ත එතකොට පාපිල්ලට අපි කියන්නේ ඌ ත ඌ තු තු මොකද්ද මේ එතකොට මේ අකුර ර වචනේ මොකද්ද වතුරේ ඈ? වතුර වතුර හරි ලේන්සුවෙන් වතුර මේ අකුර පී පී ප ඊ පී පී හ හ දා ද ආ දා පිහදා ලා ලා ල ආ ලා හරි ඇලපිල්ල අපුවාම ආනේ කියන්නේ ල ආ ලා වචනේ මොකද්ද පිය දාලා ලේන්සුවෙන් වතුර පිහදාලා ග හ ගහ ගහ මේ අකුර මොකද්ද උක් උක් මොකද්ද වචනේ ගහක්
ගහක්. මේ අකුර ය ය. මේ අකුර ට ට ඊ ටි ටි යටි. යටින් යටින්. අන්න හරි. හොඳ පුතා. මෙන්න මේ තියෙන්නේ මේ න අල් වෙලා උන් වෙනවා. යටින්. මේ වචනේ මේ බලමු අපි. මේ අකුර මොකද්ද? ත ත. එතකොට ත අකුරට මෙන්න මේ විදියට ස්පෙල් ආපුවාම මේක මොකද්ද? ටි ති. ත ඊ ටි ති. හරි. මේක මොකද්ද? බ හරි. බ. මේ මොකද්ද මේ තියෙන්නේ? මේ ස්පෙල් නෙමෙයි, මේක හල් කිරීම. මේ බ අකුරට එම හල් කිරීම එන්නේ මේ විදියටනේ. එතකොට මේ බ කොහොමද අපි හල් කරන්නේ? උබ්. උබ් හරි. එතකොට මේක මේ වචනේ අකුරු දෙක තිබ් තිබ්. අන්න හරි. හොඳට මතක තියාගන්න. දැන් මේ මෙතන මේ තයන්නට උඩින් තියෙන්නේ ස්පිල්ල. එතකොට මේ බයන්නට උඩින් තියෙන්නේ හල් කිරීම. එතකොට ත අකුර උඩ තියෙන ස්පිල්ල අපි කියන්නේ ඊ කියලා. හල් කිරීම අපි කියන්නේ කියලා. එතකොට තිබ්. තිබ් මේ මොකද්ද මේ? බ බ. බ අකුරට ඇලපිල්ල ආපුවාම බා බ ආ බා වචනේ මොකද්ද? තිබා තිබ්බා. මල්කී හා පැටියව බේරගත්තා. ඊට පස්සේ ලේන්සුවෙන් වතුර පිහදාලා ගහක් යටින් තිබ්බා. හරිද පුතේ? ඔන්න මල්කී අර හා පැටියව බේර අරගෙන හොඳට අර සීතලද වතුරේනේ හිටියේ. ඒ හින්දා යාව පිහදාලා හැම එයාගේ ලේන්සුවෙන් මල්කීගේ ලේන්සුවෙන් පිහදාලා ගහක් යටින් ඒ හා පැටියව තිබ්බා. ඉතින් අපි දැන් බලමු ඊළඟට මල්කිට මොකද වෙන්නේ කියලා. හරි. මේ මොකද්ද මේ තියෙන්නේ පුතේ? මේ අකුර ව ව. මේ කොම්බු අපි කොහොමද කියන්නේ? ඒ ඒ. ව ඒ වේ වේ. මේ අකුර ල ල. ල අකුරට ඇලපිල්ල ආපුවාම ලේ නැහනේ. ඇලපිල්ල අපි කොහොමද කියන්නේ? ආ. ආ ආ. ල ආ ලා ලා. මේ අකුරු දෙක කොහොමද එතකොට කියන්නේ? වේලා වෙලා. මේ ව ව. මේ අකුර උත් තකට අපි දාලා තියෙනවානේ හල් කිරීමක්. එතකොට ත උත් වෙලා තියෙන්නේ නේද? එතකොට මේ වචනේ මොකද්ද? වෙලා ව උත් වෙලාවත්. වෙලාවත් වෙලාවත්. මේ අකුර ප ප. මේ අකුර ග ග නෙමෙයි පුතේ, මේක හ. හ මේ උඩින් මෙහෙම කෑල්ලක් ඇවිල්ලා තියෙනවානේ. උඩිනුත් රවුම් වෙලා මෙහෙම මේ ග අකුරට එහෙම නැහැනේ. හ. මේක හ. එතකොට හ අකුරට පාපිල්ල ආපුවාම හේ පාපිල්ල අපි කොහොමද කියන්නේ? උ ඌ. එතකොට හු අන්න හරි. හ ඌ. හු මේ අකුරු දෙක එතකොට පහු පහු. පහු මේ කොම්බුව ඒ ව ඒ වේ වේ. මේ ල ඇලපිල්ල ආ ල ආ. ලා එතකොට මේ වචනේ මොකද්ද? පහුවෙලා. පහුවෙලා වෙලාවත් පහුවෙලා. වෙලාවත් පහුවෙලා මේ අකුර ග ද. මේ අකුර මොකද්ද? ව ව. ව අකුරට පාපිල්ල ආපුවාම ව ඌ වූ වූ. ගව්. ගව් මේ අකුර මොකද්ද? ම ම අකුරට කොම්බු ආපුවාම ඒ කියන්නේ ඒ ම ඒ මේ ගව් මේ. ගව් මේ අකුර මොකද්ද? ත ත අකුරට මෙන්න මේ විදිහට කොටියක්, ඒ කියන්නේ හල් කිරීමක් ආපුවාම උත් උත්. හරි. උත්. දැන් එතකොට මේ වචනේ මොකද්ද? ගව්මෙත්. ගව්මෙත් හරි. මේ අකුර මොකද්ද පුතේ? ම මේ අකුර බ බ. මොකද්ද? ද
ඩ. එතකොට මේ වචනේ මොකද්ද? මඩ. මඩ. ගවුමෙත් මඩ. ගවුමෙන් මඩ. මේ මොකද්ද මේ අකුර? ග. ග. එතකොට මේ විදිහට දීර්ඝ ඇදේ ආපුවාම අපි ඒක කොහොමද කියන්නේ? දීර්ඝ ඇදේ කොහොමද කියන්නේ? ඈ. ඈ. එතකොට ග ඈ. ගෑ. ගෑ. මෙතන ව. එතකොට ව එකට තියෙනවා ව ඊ. වී. ව ඊ. වී. අන්න හරි. එතකොට මේ ල ආ. ලා. ල ආ. ලා. එතකොට මේ වචනේ මොකද්ද? විලා. ගෑවිලා. ගෑවිලා. වෙලාවත් පහු වෙලා ගවුමෙත් මඩ ගෑවිලා. මේ කොම්බුවයි ඇලපිල්ලයි එකට ආපුවම කොහොමද කියන්නේ? ඕ. ඕ. එතකොට මේ මැද තියෙන අකුර මොකද්ද? ම. ම ඕ. මෝ. එතකොට මේ අකුර මොකද්ද? ක. ක. මේ අකුර? ත. ද. ද. මොකද. මොකද. මොකද මේ විදිහට කොම්බුවයි හල් කිරීමයි එකට ආපුවම අපි කියන්නේ ඒ. එතකොට ම ඒ. මේ. හරි. මොකද මේ වෙලාවත් පහු වෙලා ගවුමෙත් මඩ ගෑවිලා. මොකද මේ ටීචර් ඉතින් එහෙම අහනවා නේද එයාගෙන්? ඔව්. මේ අකුර ප. ප ආ. පා. මේ ස. ස. එතකොට ඇදේ ආපුවාම ස ඈ. සෑ. හරි. මේ කොම්බුවයි හල් කිරීමයි දෙක එකට ආපුවම කොහොමද කියන්නේ? ඒ. ඒ. ල ඒ. ලේ. ලේ. පාසලේ. පාසලේ. මේ අකුර මොකද්ද? මේ අකුර මොකද්ද? ද. ද. එතකොට මේ දීර්ඝ ඉස්පිල් අපි කොහොමද කියන්නේ? ඊ. ඊ. අන්න හරි. ද ඊ. දී. දී. පාසලේදී. පාසලේදී. මේ අකුර මොකද්ද? ග. ග. ග අකුරට පාපිල් ආපුවම කොහොමද අපි කියන්නේ? ග උ. ගු. ගු. මේ මොකද්ද මේ අකුර? ර. ර. ර අකුරට ඇදේ ආපුවම රෑ. රෑ නෙමෙයි පුතේ මේක ර උ. රු. හරි. අපි බලමු පුතේ ඉස්සලාම මේ රහ යන්නට පාපිල් එන විදිහ වෙනස් අනිත් අකුර වලට වඩා. පුතා දන්නවද ඒක? නෑ. ඔන්න බලන්න. මේ මොකද්ද මේ අකුර? ර. ර. හරි. ඔන්න ර අකුරේ ඇදේ දාන්නේ මෙන්න මේ විදිහට උඩට. එතකොට ර ඈ. රෑ. රෑ. එතකොට පුතේ මේකට මේ විදිහට මෙහෙම පාපිල්ලක් ඔහම පාපිල්ලක් දාන්නේ නැහැ. එතකොට පාපිල්ල වෙනුවට තියෙන්නේ ඇදයම තමයි. ඔන්න බලන්න. මෙන්න මේ විදිහට දාපුවාම මේක මොකද්ද? ඈ නෙමෙයි. එතන මේ බඩ වගේ රයන්නේ බඩ වගේ තැනට දාපුවාම ඒක පාපිල්ල වෙනවා. එතකොට ඒක ඌ. එතකොට මේක ර මේ ඌ ර ර ඌ රු. මෙන්න මේ විදිහට උඩට ආවොත් ර ඈ රෑ. රෑ. අන්න හරි පුතේ. අපි කතාව ඉතුරු ටික බලමු. මේ අකුර මොකද්ද? ත. ත අකුරට පාපිල්ල ආපුවාම ත ඌ තු. තු. ම ඊ. මි. මේ අකුර මොකද්ද? ය. ය. ගුරුතුමිය. ගුරුතුමිය. මේ අකුර ආ. ආ. එතකොට මේ ඇදේ ආපුවාම ඈ. ඈ. එතකොට මේ අකුර ස. ස. ස අකුරට පාපිල්ල ආපුවාම සෑ. පාපිල්ල ඌනේ. ස ඌ සු. එතකොට මේ දෙක ඇසු. ඇසු. මේ අකුර ව. ව ඇලපිල්ල ආ. ව ආ. වා. මොකද්ද වචනේ? ඇසුවා. ඇසුවා. පාසලේදී ගුරුතුමිය ඇසුවා. වෙලාවත් පහු වෙලා ගවුමෙත් මඩ ගෑවිලා. මොකද මේ? අන්න ඒ විදිහට පාසලේදී ගුරුතුමිය ඇසුවා. මේ අකුර මොකද්ද? මා.
මේ අකුර. ම එතකොට මේ මොකක්ද වචනය? මම මම. මේ අකුර. හා හා හා. මේ අකුර මොකක්ද? ප ප. මෙන්න මේ විදිහට ඇදේ ආපුවම ප ඈ පෑ ට ඊ ටී හරි. කොම්බුවෙන් අපි කියන්නේ ඒ. ය ඒ යේ යේ. ක ඌ කූ කු. කොම්බුවයි හල් කිරීමයි දෙකම එකට ආපුවම කොහොමද කියන්නේ? ඒ ඒ. ඒ නෙමෙයි ඒ අදිනවා. ඒ හරි. මේ අකුර මොකද්ද? ග ග ඒ ගේ ගේ. හා පැටියෙකුගේ. හා පැටියෙකුගේ මම හා පැටියෙකුගේ. මම හා පැටියෙකු මම හා පැටියෙකුගේ. මම හා පැටියෙකුගේ හා පැටියෙකුගේ. ඇයි පැටියෙකුගේ. පැටියෙකුගේ අන්න හරි. මේ මොකද්ද මේ අකුර? ප ප. මේ අකුර න මොකද්ද ඒතර වචනේ? පන පන. පන මේ කොම්බුවයි හල් කිරීමයි දෙකම එකට ආපුවම කොහොමද කියන්නේ? ඒ. ඒ එතකොට බ ඒ බේ මේ ර හරි. මේ දැන් මෙතන මේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද මෙතන මේ? ඇදේ මෙතන පහළට නෙවෙලා තියෙන්නේ, ර යන්නේ උඩට නෙවෙයිනේ. එතකොට මේක මොකද්ද? ඒක පාපිල්ලක් නේද? අපිල එතකොට ර ඌ රු බේ රු. බේරු මේ අකුර මොකද්ද? ව ව ආ වා මොකද්ද වචනේ? බේරුවා මම හා පැටියෙකුගේ පන බේරුවා. හරි. මේ අකුර මොකද්ද? ම මේ මේ ක ක ඊ කී මල් කී. මල්කී මේ මොකද්ද මේ අකුර? උ මේ අකුර මොකද්ද? ත ත අකුර හල් වුණාම උත් උත්. මේ මොකද්ද? ත උත්ත උත්තර උත්තර. මේ අකුර න උ ද ද උ දු දූ. පුතේ මෙතන තියෙන්නේ ඈ ද අකුරේ භාගයයි මේ පිල්ලම තියෙනවා ඌ. එතකොට ද උ දූ. දු හරි. හරි. න න ආ නා දුන්නා. දුන්නා මල්කි උත්තර දුන්නා. හරි. ටීචර් අහනවානේ මොකද පරක්කුනේ ඇයි ඇඳුමේ මඩ ගෑවිලා තියෙන්නේ කියලා. එතකොට මල්කි කියනවා මම හා පැටියෙකුගේ පන බේරුවා කියලා මල්කි අඬ අඬා උත්තර දුන්නා. හරි. ඔන්න ටීචර් ඊට පස්සේ කියනවා මේ මොකද්ද? මල්කී මල්කි. දැන් පුතා දන්නව නේද? මල්කි දු මල්කි දු හරි. මේ ව දුව මල්කි දුව මල්කි දුව මේ ක මේ අකුර ර මේ අකුර ල මේ අකුරත් ඇලපිල්ලත් ආපුවම කොහොමද කියන්නේ? ල ආ ලා කරලා කරලා මේ මේක ඔව් මේ අකුර මොකද්ද? ත හරි. මේ එතකොට අපිට ඊටි ඉස්පිල් ආපුවම ත ඊ ටී. කොම්බුව ආපුවම යන්නට ය ඒ යේ හරි. මේ න හල් කරාම න් මේ කොම්බුවයි හල් කිරීමයි දෙකම එකට ආපුවම කොහොමද කියන්නේ? ඒ ඒ න ඒ නේ මල්කි දුව කරලා තියෙන්නේ මේ මොකද්ද? කොම්බුවයි ඇලපිල්ලයි දෙකම එකට ආපුවම කොහොමද කියන්නේ? කොම්බුවයි ඇලපිල්ලයි එකට ආපුවම ඕ බ ඕ බෝ බෝ. හරි. ඊළඟට මේ තියෙනවා කොම්බුවයි ඇලපිල්ලයි හල් කිරීමයි දෙකම තුනම. එතකොට ඒකට අපි කියන්නේ දැන් මේ ඕ අන්න හරි. කොම්බුවයි ඇලපිල්ලයි තියෙනකොට ඕනේ. කොම්බුවයි ඇලපිල්ලයි හල් කිරීමයි තුනම තියෙනකොට ඕ ඇදෙනවා ගොඩක් නේද? ඕ වෙනවා. එතකොට හ ඕ හෝ හරි.
බොහෝ බොහෝම ම හරි බොහෝම බොහෝම හරි මේ හෝ හෝ මේ ද ද හොඳ හොඳ මේ ද ඒ දේ මේ ය මේ අක් හරි මොකක්ද වචනේ හොඳ දෙයක් හොඳ දෙයක් මේ ස හරි තු tuu න හල්ලුනහම මේ වචන අකුර මොකක්ද ට හරි මොකක්ද වචනේ සා තු ට සතුන්ට 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 මේ අකුර ක ක මේ අකුර මොකක්ද දැන් ර ර ඌ රු රු මේක න ආ නා මේක ව ව මොකක්ද වචනය කරුණාව කරුණාව සතුන්ට කරුණාව සතුන්ට කරුණාව මේ අකුර ද ඈ දැ උක් දැක් හරි ව දීර්ඝ අපිට ඇවිල්ලා තියෙනවා දීර්ඝ ඉස්පිල්ල ව ඊ වී දැක්වී දැක්වී දැක්වීම සතුන්ට කරුණාව දැක්වීම මේ මොකක්ද මේ වචනය හ ඕ අකුර හෝ හෝ ද හොඳ හොඳ මේ ගා ත ඊ ති ග ඌ ගු න න ය මේ උක් අන්න හරි ගති ගුණයක් ගති ගුණයක් හරියටම හරි ඔන්න ටීච කියනවා මල්කිදුව කරලා තියෙන්නේ බොහොම හොඳ දෙයක් මල්කිදුව කරලා තියෙන්නේ බොහොම හොඳ දෙයක් බොහෝම හොඳ දෙයක් සතුන්ට කරුණාව දැක්වීම හොඳ ගතිගුණයක් දැක්ක නේද ටීච කීවා ඒ විදිහට ඉතින් එහෙම කියලා ටීච මොකද කරේ කියලා බලමු මේ තියෙන්නේ මේ අකුර මොකක්ද ප ප ආ පා ස මේ ල ඒ ලේ පාසලේ හ ඕ හෝ මේ ද අකුර ම හොඳම සා මේ ය ය ආ යා ළමයා මේ අකුර මල්කී මල්කි පාසලේ හොඳම ළමයා මල්කි පාසලේ හරි හොඳම හොඳම දැන් මතකයි නේද පාසලේ හොඳම මේ අකුර මොකක්ද ද දා හරි ර ර මොකක්ද මේක මේ විදිහට ආපුවා මේ අද රු දරු හරි වා ට දරුවට දරුවාට දරුවාට හරි මේ මොකද්ද මේ අකුර දේ න දෙන දෙන ත එතකොට දීර්ඝ ඇදය තෑ මේ මොකද්ද මේ අකුර ත ඇත තෑ උග්ග තෑග්ග තෑග් පාසලේ හොඳම දරුවාට දෙන තෑග්ග මේ මොකක්ද අකුර අ මේ අකුර ද හරි අද අද මේ අකුර මං කිව්වේ මේ ද අකුරේ මේ කෑල්ලක් තියෙනවා එතකොට ද දූ ද ඌ දූ හරි වට දුවට දුවට දේ හරි න වා හරි දෙනවා දෙනවා ග ඌ ගු හරි මේ අකුර
රු මේක ඇදේ වුණාට මේක පහත තියෙන හින්දා ඌ. රු හරි. ත ඌ tu ම ඊ mi මේ අකුර ya guru tumiya ගුරුතුමිය ක ඊ ki ව i ඊ නෙමෙයි මේ තියෙන්නේ පුතේ මේක ඇවිල්ලා හල් කිරීම. හරිද පුතේ? මේක ස්පිල්ල නෙමෙයි මේක හල් කිරීම. ව අකුරට අපි කොඩිය වගේ හල් කිරීම දාන්නේ නැහනේ. දාන්නේ මේ හල් කිරීම. එතකොට හල් වෙනකොට කොහමද මේක කියන්නේ? ව wa ඌ u කිව් wa කිව්වා. එතකොට පුතේ පාසලේ හොඳම ළමයා මල්කි. පාසලේ හොඳම දරුවාට දෙන තෑග්ග අද දුවට දෙනවා ගුරුතුමිය කිව්වා. දැක්ක නේද මල්කි කරපු හොඳ වැඩේ නිසා එයාට තෑග්ගකුත් හම්බුණා නේද පුතේ? හරි පුතේ. දැන් කතන්දරේ තේරුණා නේද ඔයාට? owu ඔන්න මල්කි පාසල් යන්නේ හරිම ආසාවෙන්. එදා පාසලේ හොඳම ළමයාට තෑගි දෙන දවස. ඉතින් හොඳම ළමයාට තෑගි දෙන හින්දා ගොඩක් ආසාවෙන් මල්කි පාසල් යනකොට දෙවැට දිගේ යනකොට මල්කි දැක්කා හා පැටියෙක් වතුරට වැටිලා ඉන්නවා. කවුද පුතේ වතුරට වැටිලා ඉන්නේ? ha petiyek හා පැටියෙක් වතුරට වැටිලා ඉන්නවා දැක්කා. ඉතින් මල්කිට දුක හිතෙන්නේ නැතිනේ නේද? owu මල්කි හා පැටියව බේරගත්තා. ලේන්සුවෙන් හා පැටියව පිහදාලා ගහක් යටින් තිබ්බ නේද පුතේ? ඉතින් ඊට පස්සේ ඒ දේවල් කරන්න ගිහින් මල්කිට ඉස්කෝලේ යන්න පරක් වෙලා නේද? ඊළඟට මල්කි ඉස්කෝලේට ගියාට පස්සේ ටීචර් අහනවා වෙලාවත් පහු වෙලා ගවුමෙත් මඩ ගෑවිලා. මොකද මේ? ඉතින් ඒ විදිහට පාසලේදී ගුරුතුමිය ඇසුවා. එතකොට මල්කි කියනවා පුතේ මම හා පැටියෙකුගේ පණ බේරුවා. මල්කි අඬ අඬා උත්තර දුන්නා. මල්කි අර විස්තරේ හා පැටියව බේරගත්ත විස්තරේ ටීචර්ත් එක්ක කියනවා නේද පුතේ? හරි. ඊළඟට ටීචර් කියනවා මල්කි දුව කරලා තියෙන්නේ බොහෝම හොඳ දෙයක්. සතුන්ට කරුණාව දැක්වීම හොඳ ගතිගුණයක්. ඉතින් මල්කි කරපු දේ ටීචර් අගය කරනවා නේද? ඊට පස්සේ ටීචර් කියනවා පාසලේ හොඳම ළමයා මල්කි. පාසලේ හොඳම දරුවාට දෙන තෑග්ග අද දුවට දෙනවා ගුරුතුමී කිව්වා නේද? හරි. ඉතින් ඒ ටීචර්ත් ඒ ගුරුතුමිත් හරි හොඳයි නේද පුතේ? හරි. අපි මේ වගේ තව කතන්දරයකින් හමු වෙමු නේද පුතේ? owu හරි. යාළුවනේ